ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඔයාගේ ෆෝන් එකත් ගොඩක් ස්ලෝ වෙලා නම් තියෙන්නේ. කිසිම ඇප්ලිකේෂන් එකක් පාවිච්චි කරන්නේ නැතුව ඔයාගේ ෆෝන් එකේම තියෙන setting එකක් හදාගෙන මේක කොහොමද ගොඩක්ම ස්පීඩ් කරන්න කියලා තමයි මේ වීඩියෝ එකේ කතා කරන්නේ. ඔය ෆෝන් එකේ තියෙන ඇප්ලිකේෂන් එකක් ඔන් කරනකොට මේක ඕපන් වෙන්න ගොඩක් වෙලා යනවාද? එහෙම නැත්නම් සමහර වෙලාවට මේක ඕපන් වෙන්නෙම නැති වෙන්න පුළුවන්. ඉතින් එහෙමත් නැත්නම් ඇප් එක පාවිච්චි කරන ගමන් ඉන්නකොට not responding close app කියලා notification එකක් ඔයාලට එන්න පුළුවන්. ඉතින් එහෙමත් නැත්නම් ඔයා high performance app එකක් game එකක් වගේ play කරන ගමන් ඉන්නකොට සමහර වෙලාවට මේක stuck වෙන්න පුළුවන්, lag වෙන්න පුළුවන්. game එක සමහර වෙලාවට මගින් නැවතිලා ටික වෙලාවකින් ආයෙත් හරියනවා වෙන්න පුළුවන්. ඉතින් ඔයා පාවිච්චි කරන්නේ low budget phone එකක් නම් ඔයාලට මේ ප්‍රශ්න ටික අනිවාර්යයෙන්ම ඇති. ඉතින් මේ ටිකට අමතරව ඔයාලට තියෙන අනිත් ඕනම ප්‍රශ්නයක් මේ වීඩියෝ එකේ කියලා දෙන විදිහට setting ටික හදාගත්තොත් ඔයාලට ඔයාගේ phone එකෙන් හොඳ performance එකක් ගන්න පුළුවන්. ඒ වගේම දැන් තියෙන මට්ටමට වඩා ඔයාගේ phone එකේ speed එකත් වැඩි කරගන්න පුළුවන්. ඉතින් එහෙනම් ඔයා මුලින්ම දැන් ඔයාගේ setting app එක open කරගන්න. දැන් මේ විදිහට පහළට scroll කරාට පස්සේ ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන් about phone කියලා දෙනවා. මේකට ගියාට පස්සේ මේ විදිහට පහළට ගියාම මෙතන තියෙනවා build number කියලා. ඔයා දැන් මේ build number එක 7 පාරක් tap කරගන්න ඕනේ. එතකොට ඔයාගේ ෆෝන් එකට දාලා තියෙන පාස්වර්ඩ් එක මෙතනින් ඉල්ලනවා. ඒ පාස්වර්ඩ් එක මෙතනට දුන්නාට පස්සේ ඔයාලට බලන්න පුළුවන් you are now a developer කියලා. ඒ කියන්නේ දැන් developer option එක enable වෙලා තියෙන්නේ අපේ. ඉතින් ඔයාගේ ෆෝන් එකේ setting මේ විදිහට නෙවෙයි නම් පෙන්වන්නේ. මම දැන් screen එකේ දාලා තියෙනවා chart එකක්. ඉතින් ඔයාගේ ෆෝන් එකේ brand එකට අනුව කො විදිහටද developer option එක on කරගන්නේ කියන එක ගැන මේ chart එකෙන් ඔයාලට බලා ගන්න පුළුවන්. මේ විදිහට ඔයා developer option enable කරගත්තා නම් මේ විදිහට back වෙන්න setting වල යටම තියෙනවා මෙතන system කියලා. ඒ සිස්ටම් කියන එකට ගියාට පස්සේ මෙතනින් බලා ගන්න පුළුවන් ඩෙවලොපර් ඔප්ෂන් කියලා. ඉතින් මේක ක්ලික් කරගන්න. ඉතින් දැන් ඔයා මේ විදිහට පහළට ස්ක්‍රෝල් කරගන්න. ඉතින් ටිකක් පහළට යනකොට ඔයාලට බලා ගන්න පුළුවන් එතන තියෙනවා graphic driver preferences කියලා. ඉතින් මේක ක්ලික් කරගන්න. ඉතින් මෙතනින් පහළට යනකොට ඔයාලට බලා ගන්න පුළුවන් ඔයා ෆෝන් එකට ඉන්ස්ටෝල් කරලා තියෙන හැම ඇප්ලිකේෂන් එකක් වගේම මෙතනින් පෙන්නනවා. ඔයාලට සාමාන්‍යයෙන් high performance ඕන වෙන ගේම් එකක් එහෙම නැත්නම් ඇප්ලිකේෂන් එකක් වගේ තියෙනවා නම් ඒක මේ විදිහට ක්ලික් කරගන්න. ක්ලික් කරගත්තට පස්සේ මෙතන සිස්ටම් ග්‍රැෆික් ඩ්‍රයිවර් කියලා තියෙනවා. අන්න ඒ ටික් එක ඔන් කරගන්න. ඉතින් මම තව එකක් කරලා පෙන්නන්නම්. මට දැන් Binance කියන app එකට high performance ඕනේ නම් මම Binance ක්ලික් කරගෙන සිස්ටම් ග්‍රැෆික් ඩ්‍රයිවර් කියන එක ටික් එක ඔන් කරගන්නවා. ඉතින් එතකොට මේ app එකට අනිත් app වලට සාපේක්ෂව වැඩිපුර performance හම්බ වෙනවා. එතකොට app එක lag වෙන්න තියෙන chance එක ගොඩක් අඩු වෙනවා. ඉතින් ඔයා ආයෙත් back වෙන්න. ඉතින් ඔයා තව ටිකක් මේ විදිහට පහළට යනකොට ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ හරියදී වගේ window animation scale කියලා. ඔයා මේක ක්ලික් කරගන්න. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන මේකේ defaultම device එකට ඇවිල්ලා තියෙන්නේ animation scale එක 1 කියලා. ඉතින් මේ animation scale එකෙන් කියවෙන්නේ දැන් හිතන්නකෝ ඔයා මේ විදිහට animation scale එක 10 කියලා දාගත්ත කියලා. එහෙනම් ඔයා app එකක් ක්ලික් කරාට පස්සේ මේ app එක open වෙන්න යන කාලේ ගොඩක්ම වැඩි වෙනවා. ඒ කියන්නේ animation එකක් එක්ක හිමින් සැරේ තමයි ඒක open වෙන්නේ. ඉතින් ඔයා මේක අඩු කරගන්නවා කියන්නේ ඔයා app එක open කරන speed එක ගොඩක්ම වැඩි වෙනවා. ඔයා animation scale එක off කරගත්තොත් ඔයාට application එක ගොඩක් ඉක්මනට open කරගන්න පුළුවන්. ඒ නිසා ඔයා මේ animation off කියන එක දෙන්න. ඒ වගේම ඔයාලට දෙවෙනියට බලා ගන්න පුළුවන් transition animation scale කියලා. ඉතින් මේකෙනුත් එන්නේ ඔයා app එකකින් තවත් app එකකට transfer වෙනකොට එහෙම නැත්නම් ඔයා එක task එකක් කරන ගමන් ඉඳලා ඒකෙන් තව වැඩකට මාරු වෙනකොට එතකොට තියෙන delay එක ගැන තමයි මෙතනින් කියන්නේ. ඉතින් මේකත් අපි animation off කරගත්තොත් එම delay එකක් නැතුව ඉක්මනටම අපිට එක task එකකින් තව task එකකට මාරු වෙන්න පුළුවන්. ඒ වගේම මේ තුන්වෙනියට බලා ගන්න පුළුවන් animated duration scale කියලා. ඉතින් මේකත් ඔයා මේ විදිහට off කරගන්න. දැන් ඔය තව ටිකක් මේ විදිහට පහළට එන්න. එතකොට ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන් force 4x ms AA කියලා. ඉතින් ඔයා මේක මේ විදිහට on කරගන්න. මේක on කරගත්තට පස්සේ වෙන්නේ සාමාන්‍ය මොකක් හරි application එකක් පාවිච්චි කරනකොට ඔයාගේ memory එකකින් ඒ වගේම graphic card එකකින් CPU එකකින් වැඩිපුර performance එකක් දීලා ඔයා ඒ වෙලාවේදී පාවිච්චි කරන වැඩේට උපරිම performance එකක් ලබා දෙනවා. ඒකට ඔයාට ඒ වෙලාවේදී ඒක lag වෙන්නේ නැතුව පාවිච්චි කරගන්න පුළුවන්. ඔයා දැන් මේ විදිහට තව ටිකක් පහළට එනකොට ඔයාට මෙතනින් බලා ගන්න පුළුවන් background process limit කියලා තියෙනවා. ඉතින් මේකට ක්ලික් කරගන්න. දැන් ඔයාට පුළුවන් මෙතන no background process කියන එක දෙන්න. ඉතින් ඔයා සාමාන්‍යයෙන් දන්නවා ඔයා application එකක් පාවිච්චි කරලා ඒක close කරාට පස්සෙත් මේක background එකේ run වෙනවා. ඒකට මේ run වෙන එකට ඔයාගේ memory එක, CPU එක, ඒ වගේම storage එකත් ගොඩක් වෙලාවට use වෙනවා. ඉතින් ඒ වගේ වෙලාවට ඔයාගේ performance සාමාන්‍යයෙන් අඩු වෙලා phone එක slow වෙන්න බලනවා. ඒ නිසා මේ විදිහට no background process කියන එක දුන්නම එතකොට background එකේ application කලින් පාවිච්චි කරපු application process වෙන්නේ නැහැ. ඒකට ඔයාගේ phone එක ටිකක් speed වෙනවා. ඉතින් මම ඊළඟට කියලා දෙන tip එක තමයි ඔයා ආයෙත් setting වලට යන්න. setting වලට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන apps කියලා තියෙනවා. එහෙම නැත්නම් ඔයාගේ applications කියලා පෙන්නයි. මේකට යන්න. ඊට පස්සේ මෙතන see all apps යන්න.
දැන්වට මෙතින් බලාගන්න පුළුවන් ඔයාගේ ෆෝන් එකේ තියෙන ඔයා ඉන්ස්ටෝල් කරපු සහ සිස්ටම් එකට ආපු හැම ඇප්ලිකේෂන් එකක්ම මෙතනින් බලාගන්න පුළුවන්. මම දැන් මෙතන තියෙන ඇප්ලිකේෂන් එකක් මේ විදිහට ක්ලික් කරගන්නවා. එතනට ගියාට පස්සේ මෙතන තියෙනවා storage and cache කියලා. මේකට යන්න. මේකට ගියාට පස්සේ ඔයාලට මෙතන බලාගන්න පුළුවන් මේ cache කියලා තියෙනවා යටින්. එතන තියෙනවා මෙගාබයිට් 398ක්. මෙතන cache කියලා පෙන්නන්නේ අපි ඇප්ලිකේෂන් එක පාවිච්චි කරපු හැම වෙලාවකම ඒ ඕපන් කරපු ටයිම් එක වගේ හැම ඩීටේල් එකක්ම ස්ටෝර් වෙලා තියෙනවා. ඒව තමයි මේ මෙගාබයිට් 398ක් විදිහට පෙන්වන්නේ මෙතන. ඉතින් මෙතන cache වල පිල්ලා තියෙන ප්‍රමාණය ඔයාගේ storage එකෙන් අඩු වෙලා තියෙන දැන්. ඉතින් ඔයාලට පුළුවන් මෙතන clear cache කියන එක ක්ලික් කරලා මේ cache එක බිඳුව කරගන්න. හැබැයි ඔයා වැරදිලාවත් මෙතන clear storage කරගන්න නම් එපා. එහෙම කරොත් එම ඔයා ඇප්ලිකේෂන් එක අලුතෙන් ඉන්ස්ටෝල් කරපු දවසේ තියෙන විදිහට තමයි ආයෙත් බලා ගන්න පුළුවන් වෙන්නේ. මම තව එකක් කරලා පෙන්නන්නම්. මේ විදිහට ඇප්ලිකේෂන් එකට යන්න. storage and cache කියන එකට යන්න. මෙතන පෙන්නනවා මේ ඇප්ලිකේෂන් එකේ නම් මෙගාබයිට් 99ක්. ඒක clear cache කරන්න. ඉතින් මේ විදිහට ඔයා ගොඩක්ම පාවිච්චි කරන apps වල මාසෙකට සැරයක්වත් cache data clear කරගන්න. ඒ වගේම අනිත් දේ තමයි ඔයාගේ ෆෝන් එක ඔයා වැඩි පාවිච්චි කරන්නේ නැති app එකක් තියෙනවා නම් උදාහරණයක් විදිහට මම calculator කියලා පෙන්නනවා. ඉතින් මේකට ගියාට පස්සේ මෙතනින් පෙන්නනවා disable කියලා. ඉතින් මේ disable කියන එක ක්ලික් කරගන්න. and disable app කියන එක දෙන්න. ඒකට ඔයාලට බලා ගන්න පුළුවන් home screen එකෙන් මේ calculator කියන එක අයින් වෙලාම ගිහිල්ලා තියෙනවා. ඉතින් මේ විදිහට app එක disable කරගත්තට පස්සේ ඒ app වලට ඔයාගේ storage එකෙන් ඒ වගේම processor එකෙන් RAM එකෙන් යන ඉඩ අඩු කරගන්න පුළුවන්. එතකොටත් ඔයාගේ phone එක speed කරගන්න පුළුවන්. ඉතින් පස්සේ ඔයාලට app එක ආයෙත් ඕනේ කියලා හිතනවා නම් මෙතන enable කියන එක click කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට ඒ app එක ආයෙත් ඇවිල්ලා තියෙනවා කියලා. ඉතින් ඔයාලට මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් පහලින් comment section එකේ ඒක දාන්න මම අනිවාර්යයෙන්ම reply කරනවා. ඒ වගේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් ඔයා මොන හරි දෙයක් මේකෙන් ඉගෙන ගත්තා නම් අනිවාර්යයෙන්ම වීඩියෝ එක like එකක් දාන්න. ඒ වගේ මගේ channel එක subscribe කරලා දිගටම channel එකත් එක්ක එකතු වෙලා ඉන්න කියලා මතක් කරන ගමන් එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් හමු වෙමු. සුබ දවසක්.